ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරකී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය පිරිසිදු කළසේක අමා මහ නිවන සාක්ෂාත් කළසේක බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක කනින් ශබ්ද අසායේ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක දිවෙන් රස වෙඳ ඒ රස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ අරහං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක
නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළසේක. ප්‍රගුණ කළ යුතු දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රගුණ කළ යුතු දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළසේක. මෙසේ මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් සත්‍යතාන වශයෙන්ද කෘත්‍යතාන වශයෙන්ද කෘතතාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීම ජලයේ සක්මන් කිරීම පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවීම නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප්‍රාතිහාරයන්ගෙන් යුත් වූ ශ්‍රුති ප්‍රාතිහාරය දෘණය ලබාගත්සේක. සියලු සත්වයන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. සියලු සත්වයන්ගේ සිත් සතන් දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඥානය ලබාගත්සේක. සියලු සත්වයන් කර්මානුරූපව චුතවන ආකාරයද කර්මානුරූපව උපදින ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඥානය ලබාගත්සේක. සියලු සත්වයන්ගේ සනංක දැකීමේ අගනංකසේක. දුර තිබෙන රූපයන්ද ළඟ තිබෙන රූපයන්ද දැකීමේ හැකියාව වූ දිවස් නුවණ ලබාගත්සේක. දුර තිබෙන ශබ්දයන්ද ළඟ තිබෙන ශබ්දයන්ද ඇසීමේ හැකියාව වූ දිව්‍ය ශ්‍රවණ ඥානය ලබාගත්සේක. තමන් වහන්සේ තුල පැවති සියලු කෙලෙසුන් සියලු ආශ්‍රවයන් මුළුමනින්ම නැති කොටමානාලෝකය උපදවාගෙන ආසවක්ඛය ඥානය ලබාගත්සේක. සියලු සත්වයන්ෙන්ද අනන්ත ගුණයෙන්ද අනන්ත සීලයෙන්ද අනන්ත වීරියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද අනන්ත සමාධියෙන්ද සමන්විත නිසා
බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ ආර්ජය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙනමක ඒ මග ගමන් කොට ඒ අමා නිවනට පැමිණ වදාළ නිසා සුගත වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ බිත්තරයක් තුලින් වින්න සතුන්ගේ ලෝකද මව් කුසින් වින්න සතුන්ගේ ලෝකද තෙත් පරිසරයක හෝ කුණු මසක් තුල වින්න සතුන්ගේ ලෝකද උපපාතිකව පහළවන සතුන්ගේ ලෝකද සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මනුෂ්‍ය ලෝකද ප්‍රේත ලෝකද සතර අපාය ආදී මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වූ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදු වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දත් ප්‍රාතිහාර්යයෙන්ද අනුන්ගේ සිත් දැකීමෙන්ද දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද චතුරාර්ය සත්‍යය ධර්මය විස්තර කරකාලා වූ අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ද පින් නැති දෙව් මිනිසුන්ව දමනය කොට අමා මහ නිවන්ගට මුහුණුවද වදාළසේක. බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරථි වනසේක. සත්තා දේවම් මස්සානං ගුණය මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගට නුවණැති මිනිසුන්ගට තසර කතරින් එතරවීම පිණිස මාර්ගය පෙන්වා
කළසේක බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානං වනසේක. මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් අන්‍යයන්ගට දදා අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ මේ සියලු සම්බුද්ධ ගුණ දරා ගැනීම පිණිස තරම් භාග්‍යවන්ත වනසේක. ඉරු සඳ එළිය මදවකන අනන්ත ආලෝකය විසුරුවන නානාලෝකය ලබදීම පිණිස තරම භාගවන්ත වනසේක. මහා කරුණාවෙන් සිසිල වී ගිය හද මඩලක් දරා ගැනීම පිණිස තරම භාග ඇත්තේ වනසේක. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේක. බුදුගුණ අනන්තයි අප්‍රමාණයි. මෙසේ අනන්ත ගුණ ඇති අනන්ත සීල ඇති අනන්ත වීර්ය ඇති අනන්ත ප්‍රවරා ඇති අනන්ත විමුක්ති ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ එකම ආලෝකය වේවා, එකම රැකවරණ වේවා, එකම පිළිසරණ වේවා, එකම සැනසිල්ල වේවා. සාදු 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 සාදු.